එපා වෙනේ. ඊයේ සැරේ එකක් යන්න බැලුවා. කෑල්ලක් හිටියා බයික් එක. මේ පාර පොසොන් යන්න බැලුවා. බයික් එක තියෙනවා කෑල්ලක්. ඒ කොමාන්සර් අපි දිහා බලන්නේ නැද්ද? එතන වෙන මොකක් හරිද දන්නේ? අම්මාලා සිරි අංගලා ඊයයිලා මොකද්ද ඔලු කොට කොයි මොකද්ද කියන්නේ මම ගියාම මේ තාත්තිං රජුරුවන්ගේ සෝනගම් අප්පඩ මට මොකද කියන්න බෑ හරිද මේ කියන්නේ මචං තාත්තිං රජුරුවන් ඔලු කට මට මේ හරකෙක් ගුරු කට හරකෙක් නෙවෙයි බං හරකෙක් වගේ තමයි මේ බලපන් ඔලු කට මේ කියන්නේ මචං කකුලේ ඔලු කට මේව තමයි තියෙන්නේ මම සිරා සිද්ධි කියන්නේ මම එනකොට මට ගෝම දෙන්නේ කම්මන කියන් අම්මකොල්ල කිව්ව අම්මපල්ල කියන්නේ ඊට පස්සේ උඹට කියන්නේ මම අතින් හොල්ලා තමයි සාච්චුන් ඔලු කට්ටයි සාච්චුන් අදින මේක නම් මොකද්ද මන් දන්නේ මේ කකුල කිව්වේ කකුල අරන් ආවා ඒකට විශ්වාස කරන්නේ නැහැනේ විශ්වාස කරන්නේ ඒක නේද මට පේන්නේ මේක හරකෙක් ගිම්ම පීත්තුද මේ බලන්න මේ ඉතින් මේ සිංහලයේ කියන කොට මේ මේක පේන්නේ නැහැ උඹට අක්ෂර බෑනේ මම කකුල ගියා කකුල කියන්නේ මේක අදල්ලේ මෙතන තියෙනවා මචං මේ නැව ගුණත් දැන් චූන් තව ගුණත් ඒ චූන් කියලා මට පොට පේන්නේ ඔය තෙල්ලි කියවන්න වැඩි මං කියන්නේ ඒක නෙවෙයි උඹලා තව පුරුදු වෙන්න අපි අනාගතයට ඇමරිකාවට ජපානයට බ්‍රසීලට ඉංගලන්ත වලට මේ භාෂාව ගියා යන්න ඕනේ බං අපි කිරියක් තමයි අපි කිරියත් මේ දේවල් මට කියලා දුන්නේ නැත්තම් මට මේ බෑනේ බං උඹ ඉපදෙට ඔබ කිරියක් දෙන්නරනේ නෑ යත මට රැහිනේ වෙලා කියන පුතේ මුතිනි බම්මට හැල්ලා ඵලයන් කියන ගෝමගේ උතුණකින් හරප එහෙම තමයි මේ කළු ගල් අතින් කඩලා මේ වරන් ආයිද විස්තරයක් තමයි නෑ නෑ කමන්නේ මට විස්තරයක් දන්නේ පොඩි කියන්නේ මෙහි අයියා ආයෙත් කියමුකෝ බලන්න ඒ කියන්නේ බෑ ආසිවදුරු ඉද්දි බව දුන්නනේ බා ඉතනේ බං බාරගත්තේ රට බා සිංහල ඊ මං හිතන්නේ ටාරි සිංහල රජු තමයි අවසන් කියලා නෑ නෑ අපි මොකක්යි පොත්තර නෑ ඒ පොත්තර නෑ අපි මචං ඒ දවස්වල තෙල් මිල 20යි ගෑස් මිල 15යි කැමරස්නේ කරන්නේ මොකද ඒ කාලේ බං තෙල් කිසි රෂ්‍යන්ටද හරි බං අස්සියොන්ට වෙන්න දී බං ඒ උයාන කෑයකෝ ගෑස් තුලින් මොකද ගෑස් එක නම් මේ සිලිකන් ඒක නෑ ඒක නෑ අපි කියන්න බං අපේ මුත්තා කළු කට්ටා මේ මුත්තා මචං මේ ලිව්වා මත සෙල්ලිපියක් ගිහුවා මේ හැටි මන් දන්නේ මේ ආ මේක නේ හැපෙතිකද වෙන නෑ වෙන නෝන නෑ මේ ලිව්වා මචං අවසාන මේ රට බාර ගන්නවා 2075 75 මම රට බාර ගන්නවා පස්සේ මචං යට කොමාරි මචං ගොඩ දානවා කියලා දෙන මුත්තා දැන් ඔය හුලක කියන්නේ අංගලා කියන හැනේ මට ඉන්නේ පචාංගලා කියනවා කොයි ගස්වල වදිනකොට පොප් ගහන අපිට එමෙන්නේ ඔය තරංග වල කියන බම් මේ දවස්වල ටයිමින් නේ බලත් එක්ක කතා කරගෙන ඉඳලා නැහැ මට මේ වාක්‍යය උතු රාජකාරී දිනව කොටව මට එක්සප්ට් කරන්න මම යනවා මේ පොඩ ඉඳගෙන අනේ අංගලා මේ උඹ නිකන් මට කොලේ වහන්න එන්න බෑ උඹ හිතුවද මං හරකෙක් කියලා උඹ නිකන් මේ හරකෙක් ගොළු කට්ටක් කියන උඹලගේ මුත්තා ගොළු කට්ට කියන්න දෙන්නේ දැනගනින් ෆයින් මෝඩයා ආයෙ මේකෙක්ට බොරු කියලා තිබ්බා දැනගනින් ගහ පොළවේ චිකේ තකේ ඊවට අබ්බිකෝ මේ හරක් රෙද්දක් කරන් ආවිල්ලා ඒකට නෑ ආමොක්කරි ගෙත වැඩිච්චයක් පාඩ ගමේ ගෙට ආතල්ලයක් දෙන්න ඕනේ ඕකමන්නේ ඔහියුනේ අපිට දෙන්නම් දුන්නේ යන්න අපිට කොයි වෙලාවෙ බැලුවත් ආතල් දෙන්නේ අගලා මල්ලි එලෝ යන්න මේක මොකද අප්පා කරනවා මේක යුදේ යයට බහැපු ගමයි ඒක යන්නයි හවස 12 වෙනකන් යන්න මම යලේ යදුරනේ
එන්න කන්න නෑ බොන්න නෑ රෙන්න නෑ මොනවද යන්න නිදානක් ගැන කියනවා මේ නිදන ගල හොයන්න ගිහිල්ලා ඒක මගේ තට්ටෙත් එක්ක රිදෙනවා යන්න යාප්පේ නැත්තම් මම යැරිලා අලි 25 දෙනෙක් යන්න බැස්සුවා අප්පා තව චුට්ටද තියෙනවා ගල පොත්තට යරි ශරි මම ගිහිම බලන්නකෝ යන්න මොනවද කියන්න එපා වෙනවා යුන්ට නිදන ගන්න මම නිකන් තෙලි ගේන්න ඒක ශික්කේ යඩි එන්නඩි රක්කව වල්ලක එරෙක්කු යන්නු කුලකු දඩි සිරි කනාඩි පූකුට්ටු මානිකම් සිම පූ මච්චන් අයිලික දඩි යර ගලපොත්ත ශම්බ වුණානේ යන්න යෙලෝ යන්න ඒක ගලපොත්ත හම්බ වුණා ඒක වටේට සුදු ෂඩ කැඩ වැටිලා තියෙනවා එන්න සුදු පාට ගල කැට තමයි වැටිලා තියෙනවා ඒක යන්න කළු පාට ඒක ඇඳගත්ත ඒක කෙනවා ශරි මම කතා කරලා බල්ලා යන්නට යන්නම්කෝ தம்பி எங்க போறடா எங்க போற කොහෙද යන්නේ තම්බි වත්තේ ඇපල් ගත්ති ගත්තිනේ ඇපල් ඔය හරි ඇපල් ගත්තික බලනවා අයියා ඒක මේක ගලපොත්ත නෙමෙයිද මේ ගලපොත්ත නෙමෙයි වත්ත එන්න තම්බි ඒක යරකා යුදේ ඉඳන් කෝල් කළා කියනවා ඒක ගල ගොඩ පොත්ත හොයන්න කියලා ඒක බලනකොට ගල පොත්තක් නෙමෙයි ගල ගොඩ පොත්තක් නෙමෙයි යම්බික ඇපල් වත්ත පල්ලි මෙන් මට බසීලෙන් හම්බුණා රයිසන් එක ඇපල් වත් මේ උපෙන්ඩ තියෙනවා යම්බි BOC කියන්නේ බෝල සූරිය යෝයි මමයි ඔයිෂීද නෑ බාල සූර්ය මමයි ඕ ඔයිෂී යම්බි ඒක උදේ නම් ඇවිල්ලා ඒක ආපේ තිබ්බිනා යොළුව බේරුණා ඒක යවනකට දැන්වත යන්න අපා අවුව එන යහනවා අපා අවුව ඒක එල්ලිනවද මන්ද අපා ඇපල් දෙක කන්නකො ඒක යපල මේ ඇපල් ගස්තිනේ ඕ අපා යපල පෙන්නන්න එක යනවා කියනවා ඒක ගලපොත්ත උඩ ඒක මොනවද අපා ඒක ගලපොත්ත කියලා යන්න කිව්වා ඒක මේක ගලගොඩ පොත්ත ඒක මොනවද අප්පා ගලගොඩ පොත්ත නෙවෙයි මේක මගේ වත්ත ඔයාට කියන්න යන්න මේක මට අම්මුනේ ඔයාලේ කවුද මේ මුස්තාප දන්නවද දන්නේ නේ ඇමරිකාවේ USA මුස්තාපා යන්නේ ඒක යඩි යූසර් ඩයල් එකනේ යන්නේ තේරියුම් යන්නේ යාතා මට මේ වත්තේ එව්වේ මේ වත්තේ ඇපල් ගොඩක් මෙදින ආරම් ගස් ලැබු පැපල් යූනියන් ගොඩක් සේරම තියෙන්නේ නෑ වහංගලා තියෙන්නේ මේ ඒක නෙවෙයි මං කියන්නේ මේ වත්ත මං වාට දෙන්න මේ ගහමුක දීල් එක මැණික් කොට ඔය මැණික් ඇයිදලා ගත්තේ මැණික් කළු පාටයි මේ මැණික් වත් අයිතිකාරය මම තමයි පාගේ මේ බෑග් එකේ මැණික් යන්න බොරු නෙමෙයි නේද යන්න මට කියනවා බබලා ඕ දෙපේ එන ගහුවේ යන්නේ නැත් ඔය යන්න කඩවුලේ යන්න යත්ත කියනවාද බොරු කියනවාද යන්න අප්පා කඩවුලේ මේ සාති ගැත්ත මටන් කියන්නේ මොකද කියන්නේ උටේ අපන් ගෙදව අත්තම දෙනවා ඔව් හරි මාර්සියක් කරපන් ඔක ෆෝන් දිනා ෆෝන් ජංග ෆෝන් හෙලෝ යන්න තියෙනවා ෆෝන් එකක් දියා වත්තම දෙනවා ෆෝන් යන්න මැණික වත්තම දෙනවා ෆෝන් දෙනවා යන්න ෆෝන් ඔන්ඩු රෙන්ඩු තියෙනවා දෙකම යන්න එක දෙන්න මට එකක් ඔයාට දුන්නට පස්සේ මට යන්නට කතා කරලා කියලා යන්නගේ කට්ටිය ගෙන්න ගන්න පුළුවන් දෙකට හරිද
ඉක්මන් කරේ. අන්න යත්ත නේද කියනවා. ඇත්ත බං ඔය වත්ත තියාගෙන මොකෙන්ද තියවන්නේ? අන්න මට බයයි අන්න. දීපන් මම බිත්තේ මේ වත්ත උඹ ඈ උඹ වත්ත මේ පවුදේ මේ බලන්න ඉතින් ඈ වත්ත ඈ බලන්න යන්න යපල තියනවා නේද? ඔය ඇපල් තමයි ඔය තියෙන අප්පල් බයි ඒක නම් මම මෝඩ හරකෙක් මට වැඩිය මෝඩියෝ ඉන්න එකට දැනගත්තද තාම චි කවන්නේ අපේ ගමේ මෙහෙම රැවටින්නේ මේක බොරුවේ ෆෝන් එක බොරු කියන එක එන්න බීවා ශ්‍රී ලංකා බැංකුව කඩවුලේ යන්න මාව රැවට්ටුවා නේද? යන්න ෆෝන් එකත් නෑ ගලපොත් එකලත් නෑ අයියෝ කඩවුලේ காட்டுக்குள்ள வெக்கம் ஏதும் இல்ல வெட்டி பேச்சுக்கிட்டு